හායි වෙල්කම් බැක් ටු තුෂ් හෝම් කුකින්. අද අපි බලන්නේ රසම රස සොෆ්ට් පිම්බුණු ඉඩ්ලි හදන්නේ කොහොමද කියලා. ඒකට ආපචෝඩා දාන්න නැතුව, ඊස් දාන්න නැතුව, කර්ඩ් දාන්න නැතුව හදන්නේ කොහොමද කියලා. මම අද රයිස් කුකර් කප් එකේ උඳු ඇට කප්ස් 3ක් ගන්නවා. ඒ කප් එකේම සුදු කැකුළු හාල් කප්ස් 12ක් ගන්නවා. සුදු කැකුළු හාල් වෙනුවට බඩබත් නාඩු වුණත් ගන්න පුළුවන්. ඕනෑම මෙෂර්මන්ට් එකේ උඳු එකකට හාල් 4ක් ගත්තනම් හරි. උඳු වලට වතුර දාලා උළු හාල් මේස හැන්දක් විතර දාලා හොඳට සෝදලා වහලා පෙඟෙන්න තියන්න. ඒ වගේම සුදු කැකුළු හාල් එකත් හොඳටම සෝදලා වහලා පෙඟෙන්න තියන්න. සාමාන්‍යයෙන් පැය 6ක් 8ක් අතර පෙඟෙන්න තියන්න ඕනේ. මං රෑ 10ට විතර තියලා උදේ 7ට විතර තමයි මං ග්‍රයින්ඩ් කරන්න යන්නේ. මම උදේ 7ට විතර හොඳට උඳු ඇටයි හාල් ටිකයි සෝදලා වෙන වෙනම තියාගෙන ඒ ටික ගරනවා. මොකද හදිසියෙන් ගල් කැටයක්වත් තිබුණා නම් ඒක අපේ මුළු බැටර් එකටම හොඳ නැති නිසා මම කොහොමත් ගරලා දානවා. ගොඩාක් වෙලාවට ඒකෙන් ගල් වැලි එහෙම නැහැ. ඒත් සමහර වෙලාවට හාල් වල පොඩි පොඩි ගල් ටිකක් තියන්න පුළුවන්. අද මම ගරනකොටත් මුලදී මොනවත් තිබුණේ නැහැ. අන්තිම එකේ පොඩි ගල් කැට දෙකක් විතර තිබුණා. දැන් ඒක තිබුණා නම් අර බැටර් එකම ගොඩක් විනාශ වෙනවනේ. ඒ නිසා මම කොහොමත් ගරලා ඒ ටික අයින් කරනවා. උඳු ටිකයි හාල් ටිකයි වෙන වෙනම ගරලා ඉවර වෙලා ඒ ටික හොඳටම සෝදලා වතුර ටිකත් පෙරලා වෙන වෙනම භාජන වලට දාලා තියාගන්නවා. උඳු එකයි හාල් එකයි වෙන වෙනම ග්‍රයින්ඩ් කරගන්නවා. උඳු ටික මුලදිම අරගෙන ඒක ග්‍රයින්ඩර් ජාර් එකට දාලා ඒක හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. වතුර ගොඩාක් දාගන්න එපා. අඩුවෙන් දාගන්නත් එපා. සාමාන්‍ය ගානට දාලා මේ බලන්න මේ අතින් මං අල්ලලා පෙන්නන්නම් ඒ පදම එනකන් ග්‍රයින්ඩ් කරලා ගත්තා නම් හරි. ඒක ගොඩාක් තදට ගන්නත් එපා. එහෙම අරගෙන වෙනම භාජනයක් සෝදලා තියලා ඒකට ඒ උඳු ටික දාගන්නවා. උඳු ටික දාලා අර බීට් කරන විදිහට මේ බලන්න මේ ස්පැචුලා එකේම හොඳට බීට් කරනවා. එතකොට ඒක හොඳට ෆ්ලෆි වෙලා හොඳටම සොෆ්ට් වෙනවා. ඊට පස්සේ ඊතුරු උඳු ටිකත් එහෙමම ග්‍රයින්ඩ් කරලා එකතු කරගන්න. දැන් මම පෙන්නන්නේ හාල් ග්‍රයින්ඩ් කරන පදම. දැන් ඒ ගානට අතින් අල්ලනකොට සිනිඳුවට තිබුණා නම් ඒ ගාන ඇති. ඊට පස්සේ ඊතුරු හාල් ටිකත් හොඳටම ග්‍රයින්ඩ් කරලා ඒකත් දැන් අර උඳු වලටම අපි එකතු කරගන්නවා. මම කොහොමත් නිවාඩු දවස්වල මේ ඉඩ්ලි බැටර් එක ටිකක් වැඩිපුරම හදාගන්නවා. මොකද සතියේ දවස්වල හදිසියක් වෙනකොට මේක ගොඩාක් උදවනවා ඉක්මනට කෑමක් හදාගන්න. බලන්න මම මේ අරගත්ත කන්ටේනර් එකෙන් ගොඩක්ම උඩට තියෙන නිසා ඒක ටිකක් අඩු කරගන්න ඕනේ. මොකද්ද අපි දැන් මූඩිය වහලා තිබ්බම හවස පිපෙනකොට ඒ මූඩිය තල්ලු කරගෙන සමහර වෙලාවට එළියට එනවා. ඒ නිසා මම වෙනම පොඩි කන්ටේනර්ස් දෙකක් අරගෙන ඒකෙත් අර 3 කාලක් විතර තමයි තියන්නේ. අපි ගොඩාක් උඩටම දාන්නේ නැහැ. එතකොට එළියට එනවා. ඒ කන්ටේනර්ස් වල ඉඩ්ලි බැටර් එක පිපෙන්න ඉඩ තියලා අපි උඩ ටිකත් හොඳටම සුද්ධ කරලා අපි මේ මූඩි ටික දාලා ඒක හොඳට වහලා පැය 12ක් විතරම අපිට ඒක පිපෙන්න තියන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් උදේ 8ට විතර මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා රෑ 8ට තමයි උයන්න ගන්නෙ. දැන් බලන්න කොච්චර උඩට ඒ බැට් එක ඇවිල්ලා තියෙනවද කියලා. දැන් අර හැන්ද දානකොට දැක්කද ඒක හොඳට ෆ්ලෆි විදිහට තියන්නේ. අර හැන්දෙන් ගන්නකොට දැක්කද උඩට සොෆ්ට් විදිහට පේනවා. දැන් මං ලුණු දාලා නෑනේ. ඒ නිසා දැන් ලුණු ටිකක් දාලා ඒ මික්ෂර් එක ටික වෙලාවක් මං ආයෙත් වහලා තියනවා. බලන්න අපි අර පොඩි කන්ටේනර්ස් වලට දාපු එක හොඳට පිපිලා තියෙනවා නේද? ඒක දැන් මම එහෙමම වහලා ෆ්‍රිජ් එකට දානවා. අවශ්‍ය වෙලාවෙ ඒක පාවිච්චි කරනවා. මම මෙතන ලුණු කුඩු දාන්නේ ලුණු වතුර ටිකක් දාන්නේ. එතකොට හොඳට මික්ස් වෙලා ඒක හොඳටම සෙට් වෙනවා. මම එහෙම ඔක්කොම මික්ස් කරලා ආයෙ ටිකක් වහලා තියෙනවා විනාඩි 15ක් 20ක් විතර. ඉඩ්ලි කොක එක අරගෙන එකේ යටම තට්ටුවට වඩා භාගයක් වගේ අඩුවෙන් තමයි අපි වතුර දාන්නේ. එතකොට තමයි ස්ටීම් එක හොඳටම යන්නේ. ඒක එහෙම වහලා ලිපේ තියලා බොයිල් කරන අරිනවා. ඊට පස්සේ ඉඩ්ලි ට්‍රේස් ටික අරගෙන ඒකට ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා ඒක එක්ක බ්‍රෂ් එකේ හරි ටිෂු එකේ හරි ඒ
මෝල්ස් වලට හොඳටම තෙල් ටික ගාවන්න ඕනේ. එහෙම ට්‍රේස් දෙකටම කරගන්නවා. ඊට පස්සේ ඒ මෝල්ස් වල තියෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි අපි ඉඩ්ලි බැටර් එක දාන්නේ. නැත්නම් ඒක උඩින් දානකොට ඊට වඩා පිම්බිලා එනකොට ඉඩ්ලි ටික එකට එක ඇලෙනවා. ඒ නිසා ඒ මෝල්ඩ් එක ප්‍රමාණයට වඩා අඩුවෙන්ම තමයි අපි බැටර් එක දාගන්නේ. ලිපේ තිබ්බ වතුර ටික හොඳටම බොයිල් වුණාට පස්සේ අපි ඉඩ්ලි කුකර් එක ඇතුළට මේ ට්‍රේස් දෙකම තියනවා. මූඩිය හොඳට වහලා විනාඩි 20ක් විතර ඒක බොයිල් වෙන්න අරිනවා. හොඳටම විසිල් එක ආවට පස්සේ මේ වගේ හැන්දක් ගහලා බලන්න. එතකොට ඒක ඇලෙන්නේ නැතුව එනවා නම් ඉඩ්ලි ටික හොඳටම ස්ටීම් වෙලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ ඒකට උඩින් වතුර ටිකක් ස්ප්‍රින්කල් කරලා හැන්දෙන් හිමින් ගලවන්න. අර බලන්න කොච්චර සොෆ්ට්ද කියලා ඒක බලන්න අතින් අල්ලනකොට දැනෙනව නේද? හොඳටම සොෆ්ට් පිම්බුණු රසම රස ඉඩ්ලි එක රෙඩි දැන්. අපි ඒක පොඩි සිදුරු තියන්න ස්ට්‍රේන් එකකට දාලා ටික වෙලාවක් තියලා ඊට පස්සේ අපි අවශ්‍ය කන්ටේනර් එකකට දාගන්නවා. බලන්න ඉඩ්ලි ටිකේ පාටයි ඒකේ සොෆ්ට් ගතියයි පේනවා නේද? ඔයාලා try කරලා බලන්න. ඒක චට්නිත් එක්ක කෑවොත් ඒ වගේ රසක් වෙන මොනවත් නැහැ කියලා තමයි මම නම් කියන්නේ. ඔයාලා මේ රසම රස චට්නි රෙසිපි එක අපේ තුෂ් හෝම් කුකින් එකේ තියෙනවා. ඒකත් හදලා බලලා කාලා ඔයාලගේ කමෙන්ට්ස් ටික ෂෙයා කරන්නකෝ.